Hello everyone. මම ඉස්සෙල්ලාම ඔයාලට කිව්වා ඩෙන්මාර්ක් නර්සින් යන්න ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් දාන්න ඕනනේ. ඒ ඇප්ලිකේෂන් එක දාන්න සූදානම් කරගන්න ඕන ඩොකියුමන්ට්ස් ටික මොනවද කියලා. ඊළඟට මම කිව්වා නර්සින් වැලිඩේෂන් ඔෆ් රෙජිස්ට්‍රේෂන් එක ගන්න සූදානම් කරගන්න ඕන ඩොකියුමන්ට්ස් මොනවද ඒක කොහොමද ගන්න කියලා. මම තව වීඩියෝ එකක් දාලා තියෙනවා පාස්පෝර්ට් එක කලුතින් හදන්න කොහොමද ඒක රිනිව් කරන්න හැටි මම දාලා තියෙනවා. අද මම කියන්න යන්නේ අන්තිම ස්ටෙප් එක. ඒක තමයි එකක් ඩිග්‍රී වෙරිෆිකේෂන් එක කොහොමද ගන්න කියලයි. අනිත් එක දැන් අපි ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාලා විතරක් මදිනේ. ඩෙන්මාර්ක් පේෂන්ට් සේෆ්ටි ඔතොරිටි එකට අපි තැපෑලෙන් අපේ ඩොකියුමන්ට්ස් යවන්න ඕනේ. ඒ යවන්න ඕනේ කොහොමද? මොකක්ද අනුපිළිවෙල කියලා මම අද ඔයාලට පැහැදිලිව කියලා දෙනවා. ඊළඟට තව දෙයක් කියන්නම ඕනේ. මේ විදිහට මේ වීඩියෝස් ටික මම ගෙනාවේ ඩෙන්මාර්ක් නර්සින් යන බලාගෙන ඉන්න හැමෝටම උදව් වෙන්න. මොකද මම දන්නවා මම හරියට විස්තරයක් නොදෙන සමහර අවස්ථාවලදී කොච්චර අපහසුතාවයකට පත් වෙනවද කියලා. ඉතින් මම හිතුවා මම වගේ තවත් කෙනෙක් ඒ විදිහට අපහසුතාවයට පත් වෙන්න ඕනේ නැහැ කියලා. මම ඇත්තටම සමහර දේවල් හරියම අමාරුවෙන් හොයාගත්තේ. නර්සින් ගෲප් වලට ගිහිල්ලා වැඩිපුර කමෙන්ට්ස් දාන අයට මම ප්‍රයිවට් මෙසේජස් මෙසෙන්ජර් දැම්මා. ඉතින් 10 දිනෙකට මෙසේජ් දැම්මහම ඉතින් එක්කෙනයි දෙන්නයි තමයි රිප්ලයි කරේ. ඒ වගේම මම සමහර අයට මෙසෙන්ජර් ඔඩියෝ කෝල් අරන් විස්තර අහගත්තා. එහෙමත් කෙනෙක් තමයි ආන්සර් කරලා ඉතින් විස්තරයක් හරියට කිව්වේ. ඉතින් සමහර අය අතනම අඳුරන්නේවත් නැහැ. මේ කවුද කින්ද මන්ද කියලාවත් දන්නේ නැහැ. ඉතින් යාලා ගොඩක් විස්තර කියලා උදව් කරා. ඉතින් ඒ හැමෝටම මේ වෙලාවේ ස්තුතියි කියනවා. ඇත්තටම අපි දන්න දේවල් කියලා අපි හැමෝටම උදව් කරමු කියලායි මම කියන්නේ. මොකද අපි හැමෝම කොහොම හරි ගොඩ යන්න try කරන්නේ. ඊළඟට මම කියන්නම් ඩිග්‍රී වෙරිෆිකේෂන් එක ගන්න කොහොමද කියලා. ඩිග්‍රී වෙරිෆිකේෂන් එක කරන්න තියෙන්නේ ෆැකල්ටි එකේ ඩීන්ට ඇඩ්‍රස් කරලා ලෙටර් එකක් දෙන එක. ඒ ලෙටර් එකේ තියෙන්න ඕනේ ඔයාගේ සම්පූර්ණ නම, ID නම්බර් එක, බර්ත්ඩේ එක, ඩිග්‍රී ස්ටාර්ට් ඩේට් එකයි, ඩිග්‍රී එන්ඩ් ඩේට් එකයි. ඒ ටික දාලා ලෙටර් එකක් ඩීන්ට දුන්නාම ඇති. එතකොට එයාලා සති දෙකකින් විතර ඩිග්‍රී වෙරිෆිකේෂන් එක දෙනවා. අපේ ෆැකල්ටි නම් මේ ලෙටර්ස් බාර ගන්න හිටියේ ඩිමෝ කෙනෙක් ජූනියර් බැච් එකේ. ඉතින් ඩිමෝට කරදර කරලා මම නම් දවස් 3කින් විතර වෙරිෆිකේෂන් එක ගත්තා. එතකොට දැන් ඔයාලා ගතේ තියෙනවා නර්සින් වෙරිෆිකේෂන් එක නර්සින් කවුන්සිල් එකකින් ගත්ත එක. ඊළඟට යුනිවර්සිටි එකකින් ගත්ත ඩිග්‍රී වෙරිෆිකේෂන් එක. දැන් මම කියන්නම් අපි ඩෙන්මාර්ක් වලට තැපෑලෙන් යවන්න ඕනේ ඩොකියුමන්ට්ස් ටිකයි ඒවා යවන්න අනුපිළිවෙලයි කොහොමද යවන්නේ කියලායි මම දන්න දේවල් ටික. අපි ඩෙන්මාර්ක් පේෂන්ට් සේෆ්ටි ඔතොරිටි එකට ලියුම් 3 පාරකට යවන්න ඕනේ. ඒ නර්සින් වෙරිෆිකේෂන් එකයි ඩිග්‍රී වෙරිෆිකේෂන් එකයි අපි යවන ඩොකියුමන්ට්ස් ටිකයි. නර්සින් වෙරිෆිකේෂන් එක නර්සින් කවුන්සිල් එකෙන් පෝස්ට් කරන්න නැති හින්දා අපි අරගෙන පෝස්ට් කරනවා. ඩිග්‍රී වෙරිෆිකේෂන් එකත් යුනිවර්සිටි එකකින් පෝස්ට් කරන්න නැති හින්දා තමයි අපි අරගෙන පෝස්ට් කරන්නේ. අපේ ඩොකියුමන්ට්ස් අපි කොහොමවත් යවන්න බෑ. ඒ විදිහට 3 පාරකට යවන්න ඕනේ. මෙහෙම 3 පාරකට යවද්දී ඒක මේ එක සතියක කියන්නේ දවස් දෙකකට සැරයක් එකක් දාන විදිහට දාන්න. ඒ කියන්නේ දැන් මේ ඔයා දැන් සඳුදා නර්සින් වෙරිෆිකේෂන් එක දැම්මා නම් බදාදා විතර ඩිග්‍රී වෙරිෆිකේෂන් එක දාන්න. ඊළඟට සිකුරාදා විතර ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික යවන්න. ඒ විදිහට එක දිගට එක සතියක ඔයාගේ ඩොකියුමන්ට්ස් 3 යවන්න. ඊළඟට නර්සින් වෙරිෆිකේෂන් එක යවද්දී මේ බබල් එන්වෙලොප් එකේ ඉස්සරහා ඩෙන්මාර්ක් පේෂන්ට් සේෆ්ටි ඔතොරිටි එකේ ඇඩ්‍රස් එක ලියලා එන්වෙලොප් එකේ පිටිපස්සේ නර්සින් කවුන්සිල් එකේ ඇඩ්‍රස් එක ලියලා පෝස්ට් කරන්න ඕනේ. ඊළඟට යුනිවර්සිටි එකෙන් දෙන ඩිග්‍රී වෙරිෆිකේෂන් එක යවද්දී බබල් එන්වෙලොප් එකේ ඉස්සරහා ඩෙන්මාර්ක් පේෂන්ට් සේෆ්ටි ඔතොරිටි එකේ ඇඩ්‍රස් එක ලියලා පිටිපස්සේ ඔයාගේ යුනිවර්සිටි එකේ ඇඩ්‍රස් එක ලියලා තමයි යවන්න ඕනේ. ඊළඟට ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික හරියට හදලා කොහොමද මේ ඩෙන්මාර්ක් පේෂන්ට් සේෆ්ටි ඔතොරිටි එකට යවන්නේ කියලා මම කියන්නම්. ඉස්සෙල්ලාම ඔයාගේ ඩිග්‍රී සර්ටිෆිකේට් එකයි ඒකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකයි ට්‍රාන්ස්ක්‍රිප්ට් එක මදියයි කෝස් ඩිස්ක්‍රිප්ෂන් එක ගත්තනේ. එතකොට කෝස් ඩිස්ක්‍රිප්ෂන් එකයි තුනම ට්‍රූ කොපි කරගන්න ඕන. ඩිප්ලෝමා එක කරපු අය ඩිප්ලෝමා සර්ටිෆිකේට් එකයි ඒක ට්‍රාන්ස්ක්‍රිප්ට් එකයි ඩිග්‍රී සර්ටිෆිකේට් එකයි ඒක ට්‍රාන්ස්ක්‍රිප්ට් එකයි කෝස් ඩිස්ක්‍රිප්ෂන් එක අවශ්‍ය වුණා නම් කියන්නේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක පිටුවක් තියෙන අයට කෝස් ඩිස්ක්‍රිප්ෂන් එක ඕනනේ. එහෙම අවශ්‍ය වුණා නම් ඒකයි ඒ ටික ට්‍රූ කොපි කරගන්න ඕනේ.
මේ ට්‍රූ කොපි කරද්දී ට්‍රූ කොපි කරනවා කියන්නේ දම් පාට සීල් එක ලෝය කෙනෙක් ලව්ව තියාගන්න එකනේ. එතකොට ඒ තියෙන සීල් එක ඉංග්‍රීසි වලින් තියෙන්න ඕනේ. ඊළඟට කරන්න ඕනේ ඔයා ඒ දම් ලෝය කෙනෙක් ලව්ව දම් පාට සීල් එක තියලා ගත්ත ට්‍රූ කොපීස් ටිකේ ෆොටෝ කොපීස් ගන්න ඕනේ. එතකොට ඔයා ගාව දැන් ට්‍රූ කොපි සෙට් එකයි ඒ ට්‍රූ කොපි ටිකේ ෆොටෝ කොපීස් සෙට් එකයි සෙට් දෙකක් අතේ තියෙනවා. ඊළඟට ඔයා ගන්න ඕනේ ඩොකියුමන්ට්ස් ටික තමයි අර ඩැනිෂ් ක්‍රෝන් 1295ක් ගෙවලා ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දැම්මට පස්සේ ඔයාට ආවනේ මේ ඇප්ලිකේෂන් එක සක්සස් 7 months යනවා ප්‍රොසීඩ් වෙන්න. එහෙම කියලා මේ ලෙටර් එකකුයි ඔයාගේ ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න දුන්නානේ ඒකයි. ඊළඟට රිසීට් එකක් දුන්නානේ ඩැනිෂ් ක්‍රෝන් 1295 ගෙවට පස්සේ ඒ රිසීට් එකේ කලර් ප්‍රින්ට් අවුට්ස් ගන්න ඕනේ. ඊට පස්සේ ඒ කලර් ප්‍රින්ට් අවුට්ස් අරගෙන ඒ ටිකේ ෆොටෝ කොපීස් ගන්න ඕනේ. එතකොට මේ කලර් ප්‍රින්ට් අවුට් ටිකයි ඒකේ ෆොටෝ කොපීස්ුයි සෙට් දෙකක් ඔයාගේ අතේ දැන් තියෙනවා. එතකොට දැන් ඔයාගේ අතේ දම් පාට සීල් එක තියලා ට්‍රූ කොපි කරගත්ත මේ ඩොකියුමන්ට් සෙට් එකකුයි ඊළඟට ඔයා ඩැනිෂ් ක්‍රෝන් 1295ක් ගෙවලා මේ ගෙවුවට පස්සේ හම්බෙච්ච මේ රිසිට් එකේ රිසීව්ඩ් ලෙටර් එකේ ඇප්ලිකේෂන් එකේ කලර් ප්‍රින්ට් අවුට්ස් ටික තියෙනවා. ඊළඟට ට්‍රූ කොපි කරගත්ත ඩොකියුමන්ට්ස් ටිකේ ෆොටෝ කොපීස් ටික තියෙනවා. ඊට පස්සේ අර කලර් ප්‍රින්ට් අවුට් ගත්ත ටිකේ ෆොටෝ කොපීස් විදිහට ආගාව දැන් සෙට් 4ක් තියෙනවා. ඒ සෙට් 4 මේ මම 1 2 3 4 දාලා තියෙන විදිහට ඉස්සෙල්ලාම ට්‍රූ කොපි ඩොකියුමන්ට්ස් ටික ඊළඟට අර කලර් ප්‍රින්ට් අවුට්ස් ටික ඊළඟට ට්‍රූ කොපි ඩොකියුමන්ට්ස් ටිකේ ෆොටෝ කොපීස් ටික ඊළඟට කලර් ප්‍රින්ට් අවුට් ටිකේ ෆොටෝ කොපීස් ටික මේ විදිහට මේ අනුපිළිවෙලට තියලා මේ හදාගන්න ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික. ඊළඟට ඔයාගේ ඩොකියුමන්ට්ස් ටිකත් බබල් එන්වලොප් එකක දාලා සීල් කරලා ඩැනිෂ් පේෂන් සේෆ්ටි ඔතොරිටි එකට යවන්න ඕනේ. එතකොට එන්වලොප් එකේ ඉස්සරහා ඩැනිෂ් පේෂන් සේෆ්ටි ඔතොරිටි එකේ ඇඩ්‍රස් එකයි පිටිපස්සේ ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එකයි ලියලා පෝස්ට් එකේ යවන්න ඕනේ. ඉතින් මේ මම දාලා තියෙන්නේ ඩැනිෂ් පේෂන් සේෆ්ටි ඔතොරිටි එකේ ඇඩ්‍රස් එක. මේ ඇඩ්‍රස් එකට තමයි ඔයා අර තුන් පාරකට යවන ලියුම් තුනම මේ ඇඩ්‍රස් එකට තමයි යවන්න ඕනේ. ඊළඟට මම කියන්නම් මේවා පෝස්ට් එකේ කොහොමද යවන්නේ කියලා. පෝස්ට් එකේ යවන්න පුළුවන් DHL තියෙන, RMX තියෙන, UPS තියෙනවා. තව අපේ ලංකාවේ රෙජිස්ටර් පෝස්ට් එකකිනුත් යවන්න පුළුවන්. මම යවුවේ DHL එකකින්. ඒ ගැන මම දන්න හින්දා කියන්නම්. DHL එකේ තියෙනවා normal post එකයි speed post එකයි කියලා දෙකක්. යාළුවගේ ස්පීඩ් පෝස්ට් එක ගණන් වැඩි 11000කට කිට්ටු වෙනවා. නෝමල් පෝස්ට් එක 10200යි. නෝමල් පෝස්ට් එක දවස් 4කින් 5කින් විතර යනවා. ස්පීඩ් පෝස්ට් එක දවස් 2කින් 3කින් විතර යනවා. මම නම් DHL එකේ නෝමල් පෝස්ට් එකෙන් තමයි ඩොකියුමන්ට්ස් තුනම යවුවේ. ආයතයක් කියන්න ඕනේ දැන් ඔයා ඔන්ලයින් ඇප්ලිකේෂන් එක DPAS එකට දැම්මනේ. ඊට පස්සේ පෝස්ට් එකෙත් ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික සේරම යවුවා. ඊට පස්සේ සේරම හමු වුණාට පස්සේ තමයි DPAS එකෙන් ඔයාගේ ඇප්ලිකේෂන් එක ප්‍රොසෙස් කරන්න පටන් ගන්නෙ. ඉතින් මම හිතනවා අදත් මම ඔයාලා නොදන්න වැදගත් දෙයක් කිව්වා කියලා. ඉතින් මේ වීඩියෝ එක බලපු හැමෝටම thank you very much.